ඉතින් යාළුවනේ අදත් මං ඔයාලට හවස් වෙනකොට වීඩියෝ එකක් මං එවන්නම් පුළුවන් වුණොත් ඉතින් ඔයාලා මාව ඉදිරියට ඇරයි යන කියලා මං විශ්වාස කරනවා. ඉතින් මොකද අපි ගොඩක් දුප්පත් හින්දා අපි මෙතනම ඉන්නේ නැතුව හොඳ තැනකට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. මං ඒ බලාපොරොත්තුව සමග මගේ අනාගතෙත් ඒ වගේ පොඩි කට්ටියගේ අනාගතෙත් අපේ පවුලම සතුටින් ඉන්න අපේ පවුල සතුටින් ඉන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් කාටවත් කරදරයක් නැතුව සාමෙන් සතුටින් අහිංසක පවුලක් විදියට අපි මිනිස්සුන්ට උදව් කරගෙන පන්සල් වලට හැමදාමත් දායක වෙමින් ඒ කටයුතු කරන මං ඉතින් ඔබගෙන් ඉල්ලන්නේ එකම දෙයක් මං ඉදිරියටම මේ YouTube නාලිකාවේ ඉදිරියටම අරන් යන්න කියන කියමින් ඔයාලගෙන් මම වීඩියෝ එවන්නම් මට පුළුවන් වෙලාවට මම ෆොටෝ එවන්නම් ඒවට මට සහයක් දෙන්න සහය මට උදව්වක් දෙන්න. ඉතින් මම ඔය උත්සව අරවම වතලම් තියෙනවා ඒවටත් මං පොඩ්ඩක් ගිහින් ෆෝන් එකෙන් හරි මේ වීවෝ ෆෝන් එකක් තියෙන්නේ නොම්. ඉතින් ඒ වීවෝ ෆෝන් එකෙන් වීඩියෝ කරලා ඔබට මං එවන්න. මට ඉදිරියට මට ආසයි කැමරාවක් හොඳට තිබ්බත් මම මීට වැඩිය කටහඬ වෙනස් හොඳ එකක් දෙන්නට බලාපොරොත්තු වෙමි. ඉතින් අපි බලමු ඉදිරියට නැවතත් ඔයාලට කිව්වා වගේ මං ඉස්සම කිව්වා වගේ මේ පොඩි පැල්පතෙන් තමයි මිනිස්සු කවදා හරි දියුණු වෙලා තියෙන්නේ. අපිට එකපාරටම දියුණු වෙන්න බෑනේ. මොකද මේ එකපාර ඉපදෙනකොටම අපි මෙහෙමයි පෝසත් වෙලා එහෙම ඉපදෙන්නේ නෑනේ. නේද? කවුරුන මේ අහිංසක පොඩි නිවසක අහිංසක අම්මා කෙනෙක්ගේ කුසෙන් ඉපදිලා මෙලවට අම්මා අපිව බිහි කරලා අතපය නොකදවා හදලා රතුලේ සුදු කිරිවලට පත් කරලා අපිට පොවලා ඉතින් ඒ පෙව් අම්මට අපි සෑමදාම ණය තියෙයි. ඒ ණය ගෙවන්න එක කවදාවත් බෑ. ඒ ණය ගෙවන්න නම් ඉතින් අපිට ටිකක් හරි ණය ගෙවන්න ඕනේ ජීවිතේ කාලේ. අම්මා අපේ ජීවිතේ කාලේ ඉන්නතුරු අම්මා කවදා හරි අපෙන් සමුගත්තට අම්මට දානයක් පින්කමක් කරකම් එකක් කරාට වැඩක් නෑ. අම්මා ඉන්නකොට තමයි පින් කරන්න ඕනේ. එතකොට අම්මා අපිව දකිනවා. අම්මා බලාගෙන ඉන්නවා ඔය පුතේ මගේ පුතේ හොඳයි කියන අදහස තියෙනවා. ඉතින් අම්මට යම් කිසි දවසක කරදරයක් වුණොත් අම්මා මිය ගියොත් අම්මට ඒවා පේන්නෙත් නෑ හෙන්නෙත් නෑ. මට පුතා කරාද මට බැන්නද මොනවද මුකුත් දන්නේ නෑ. ඉතින් ජීවිතේ අම්මා ඉන්නකම් ජීවිත අරසාව අපි දෙන්න ඕනේ. නැත්තම් කවදාකවත් මොන කාටවත් හරියන්නේ නෑ. මොකද අම්මා කෙනෙක්ගේ දුක දන්න නිසා. මට තාත්තා නෑ. මගේ තාත්තා පොඩි කාලේ මට අවුරුදු 5යි තාත්තා නැති වෙනකොට ඉතින් එදා ඉඳන් දුක් මහන්සිලා අතපය නොකදවා අම්මා